මෙන්න මේ රූස්ස කැලාව. මේ මිනිස්සුන්ට කිව්වට මේ මිනිස්සු සුද්ධ කරන්නේ නැහැ. මේ පොඩි ළමයි 3 දෙනෙකුත් ඉන්නවා. මදුරුවෝ ඉන්න බෑ මේ ගෙදර. දවල්ට මදුරු කොයිල් පත්තු කරලා තමයි අපි ගෙදර ඉන්නේ. හරකෙක් ඉන්නවා. හරකවත් අඩුම වැඩ ගහන්නේ නැහැ ගෙනල්ලා. මේ සම්පූර්ණ රූස්ස කැලාව ඩෙන්ගු මදුරුවන්ට මේ මැරෙනවා මිනිස්සු බර ගණන්. ඒත් මේ මිනිස්සුන්ට කිව්වා දැන් මේ ගාමසේක මැඩම්ටත් කියලා මේක ගාමසේක මැඩම්ටත් කිව්වා මේක මේ කැලාව මිනිස්සු සුද්ධ අපි කිව්වට සුද්ධ කරන්නේ නැහැ. පොඩ්ඩක් මැඩම් කියන්නේ කියලා. මැඩම් කෝල් කරලා කිව්වොත් මේ අහුවේ නැහැ. දැන් ඒ කියලා දැන් සතියකට වැඩි. තාම සුද්ධ කරන්නේ නැහැ. මේ ගෙදර ඉන්න බෑ මේ පුංචි ළමයි 3 දෙනෙක් ඉන්නවා ඉස්කෝලේ යන. ඉස්කෝලේ යන පොඩි ළමයි 3 දෙනෙක් ඉන්නවා. දැන් මේ රට වටේම මේ මැරෙනවා මිනිස්සු මැරෙනවා මේ ඩෙන්ගු මදුරුවන්ට. එහෙම තියෙද්දි තමයි මේ මිනිස්සු මේ කිසි දෙයක් කරන්නේ නැත්තේ. දැන් අපි මේ අපිට ඉතින් වෙන කරන්න දෙයක් නැහැ. මේක විතරයිනේ කරන්න තියෙන්නේ. මේක ඇවිල්ලා ගුංගොමුවේ බණ්ඩාරගම 132 ගුණානන්ද මාවත ගුංගොමුව බණ්ඩාරගම. මේ ඉඩම අයිති එක්කෙනාට දැන් කිව්වට දැන් අහන්නේ නැහැ. දැන් ඒගොල්ලෝ ඉස්සරහා ටික සුද්ධ කරගන්නවා. මේ ටික මේ පොඩ්ඩක් ඇවිල්ලා හරකවත් ගැට ගහන්නේ නැහැ. සත්තු ඊයේ මදිවට පොළොංගු දැන් 3-4 දිනයක්ම මැරුවා. ගේ ඇතුළට ගෝනුස්සු එනවා. දැන් මේ කිව්වට දැන් මේ මිනිස්සු අහන්නේ නැහැ. දැන් අපි මේකට මොකද්ද කරන්න ඕන විසඳුම? දැන් රජෙන් කියනවානේ දඩ ගහනවා අරවා මේවයි කියලා. දැන් ඒ කිසි දෙයක්වත් නැහැ. දැන් PHI ආවෙත් නැහැ. මේ පැත්තට පල්ලෙහා PHI ඇවිල්ලා ගියාලු. මේ පැත්ත ඌමනා කරන පැති වලට PHI ආවේ නැහැ. මෙන්න කැලාව. අතනින් එහා කැලාව නැහැ. ඒගොල්ලෝ ගෙවල් තියෙනවා. දැන් එතනින් මෙහා දැන් අපේ ඊඩම මේ තියෙන සම්පූර්ණ මේ අපේ ඊඩමේට එහා පැත්තෙන් තනිකර කැලාව. මේ ඉන්න බෑ පොළොංගු. ගේ ඇතුළේ මදුරුවෝ. පොඩි ළමයි 3 දෙනෙක් ඉන්නවා. නේ? කොහෙන්ද පුතේ? 3 දෙනා මෙන්න ඉස්සරහට. පොඩි ළමයි 3 දෙනෙක් ඉන්නවා. දැන් ඉතින් අපිට කරන්න වෙන විසඳුමක් නැහැනේ. කිව්වට අහන්නෙත් නැහැ. මේ මිනිස්සු නිකන් මේ හයිකාරකම් වගේ නිකන් එහෙම ජීවත් වෙන්නේ. නැත්නම් ඒකේ මනුස්සකමක් තියෙනවා නා හරකව හරි ගැට ගහනවනේ. මෙන්න පොඩි ළමයි 3 දෙනා මේ ඉස්කෝලේ යන ළමයි 3 දෙනා. මේ පොඩි ළමයි 3 දෙනෙක් ඉන්නවා. ඉතින් අපි කිව්වට දැන් අහන්නේ නැහැ. දැන් මේ ඇවිල්ලා බලන්න ගේ ඇතුලේ මදුරුව පිරීලා. දැන් අපි මේක වීඩියෝ කරන්නේ වෙන දැන් කිව්වා අහන්නේ නැහැ. ඉතින් කරන්න වෙන අතක් නැහැ. මේක තමයි කරන්න තියෙන එකම දේ. දැන් මේක මම YouTube එකට දානවා. දාලා 132 ගුණානන්ද මාවත ගුංගමුව බණ්ඩාරගම. අයිති ඉඩම අයිති ගාමිණී කියලා එක්කෙනෙක්ට. ඉස්කෝල යන්නයක් දුවන ගාමිණී කියලා එක්කෙනෙක්ට තමයි මේ ඉඩම අයිති. කිව්වට දැන් අහන්නේ වැඩකුත් නැහැ. අඩුම හරකව හරි ගැට ගන්නවනේ මනුස්සකමක් තියෙනවනේ. මේ පොඩි ළමයි 3 දෙනෙක් ඉන්නවනේ මේ වටේම මිනිස්සු මැරනවා ඩෙන්ගු මදුරුවන්ට කියලා මනුස්සකමක් තියෙනවනම් කැලාව සුද්ධ කරනවා. ඒ මේ අනිත් පැත්තේ කැලාව. මේ අත වටේම කැලාවල් නේ. මේක අනිත් කැලාව. ඒගොල්ලන්ගේම අනිත් කට්ටියගේ තමයි. ඒවල් පොඩි කැලාවල්ද කියලා. මේ කොහමද ඉන්නේ ගේ ඇතුලේ මදුරුව එකයි ඉන්න බෑ ගෙවල් ඇතුලේ. මේක දැන් YouTube එකට දානවා කරන්න නීතිමය මාර්ගයක් මොකක් හරි අපිට විසඳුමක් දෙන්න මේකට.